ආමේන් හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී අපි උන්වහන්සේට හදවතින්ම යාඥා කරන්නට යනවා ප්‍රශංසා වේවා අපිට පුළුවන් කියමන් තුලින් මුඛයෙන් එන වදන් තුලින් දෙවියන් වහන්සේට කතා කරන්න අපිට පුළුවන් ඒ වගේම අපිට පුළුවන් ගායනෙන් දෙවියන් වහන්සේට කතා කරන්න ඒ වගේම අපිට පුළුවන් අන්‍ය භාෂාව තුලින් දෙවියන් වහන්සේට යාඥා කරන්න ඒ වගේම අපිට පුළුවන් අන්‍ය භාෂාවෙන් ගායනෙන් අපිට පුළුවන් දෙවියන් වහන්සේට කතා කරන්න හලෙලූයා මේ උදෑසන ඔබ හැම කෙනෙක්ම මගෙත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා හලෙලූයා ඔබ යාඥා කරනවා අල්ලපු කෙනාට ඇහෙන්න ඕනේ ආමෙන් ඔබ මෙහෙම ඉන්න බෑ මේම ඉන්න බෑ ඔබ යාඥා කරන්න ඔබ දන්නේ නැත්නම් හලෙලූයා කියන්න ඔබ අලුත් කෙනෙක් නෙමෙයි නම් ඔබ යාඥා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ හලෙලූයා ජේසුට ප්‍රශංසා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ ජේසුට යාඥා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ ජේසුට අතෝසවන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ හලෙලූයා උන්වහන්සේට කියමු අපි මං ආදරෙයි කියලා හලෙලූයා මං ආදරෙයි හලෙලූයා ළඟ ඉන්න කෙනාට ඇහෙන්න කියන්න ආඩම්බර වෙනවා මම ජේසුට ආදරෙයි කියන්න මම ජේසුව අඳුරනවා මං ආදරෙයි ජේසුනි මං ආදරෙයි ඔබට ඔබ ගායනෙන් යාඥා කරන්න ස්වාමින් වහන්සේට තාලෙට යමක් කියන්න ළඟ ඉන්න කෙනා බලයි මෙයා තාලෙට යාඥා කරනවා ඔව් ජේසුනි කතා කරන්න උන්වහන්සේට කතා කරන්න උන්වහන්සේට මගේ ආදරේ ඔබයි ජේසුනි මගේ ප්‍රේමය ඔබයි මගේ ලව් එක ඔබයි ස්වාමිනි මං ඔබට ආදරෙයි ඕ මං ආදරෙයි මං ඔබ වෙතට යාඥා කරනවා ස්වාමිනි ඔබට මං ආදරෙයි ඔබට මං ආදරෙයි ඔබගේ මුඛයෙන් එන ඒ ආදර වචන ඔබ හදලා කියන්න ඔබ මගේ මා ඔබේ ඔබ මගේ මා ඔබේ ඔබ මගේ මා ඔබේ මා ඔබේ දරුවා ඔබ මගේ පියා සැමදාම ඔබ නමදී මා ඔබේ දරුවා ඔබ මගේ පියා සැමදාම ඔබ නමදී මම මේ හදලා කියන්නේ ඔබත් කියන්න මම මේ හදලා කියන්නේ මා ඔබේ දරුවා ඔබ මගේ පියා සැමදාම ඔබ නමදී ඔබ නමදිමි ජේසුනි ඔබ පසසමි ජේසුනි ජේසුනි මගේ දෙවිඳුනි කරුණා කළ මැනවී ජේසුනි මගේ දෙවිඳුනි කරුණා කළ මැනවී ස්වාමිනි මේ උදෑසන අපේ මුළු හදවතින් අපේ මුළු බුද්ධියෙන් අපේ මුළු ආත්මෙන් ඔබව නමදිනවා ඔබට කතා කරනවා ජෙරමියා 33:3 කියනවා නුඹ මට යාඥා කරන්න ජෙරමියා 33:3 නුඹ මට යාඥා කරන්න මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්නා වූ මහත් අමාරු දේ මම නුඹට පෙන්වමි කියලා උන්වහන්සේගේ වචනේ කියනවා අපි මේ වචනය අපි අදාළ කරගමු මට යාඥා කරන්න මට කතා කරන්න ඔබගේ ජීවිතේ අමාරු තැන් ඔබගේ ජීවිතේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබිලා නැති තැන්
ඔබගේ ව්‍යාපාරය සාර්ථක වෙලා නැත්තං ඒකට හේතුව ඔබට දරුඵල නැත්තං ඒකට හේතුව ඔබට සමාදානය නැත්තං ඒකට හේතුව ඔබගේ ජීවිතයේ ප්‍රශ්නට පිළිතුර දෙවියන් වහන්සේ කියනවා මට යාඥා කරන්න මම නුඹට පිළිතුරු දෙනවා නුඹ නොදන්නා වූ මහත් වූ දේ දෙවියන් වහන්සේ තුලද ඔබගේ පෞද්ගලික ජීවිතයේද උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා අපි යාඥා කරමු රේඛදෝ සබ්බරලා කියන්නේ මගෙත් එක්ක ඔක්කොමලා සම්බන්ධ වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා මගෙත් එක්ක සම්බන්ධ වෙන්න රේඛදෝ සබා රීඛදෝ සබා ලේඛදෝ රලාකේ ලේඛදෝ සබ්‍රේඛලාලාමා ශබ්‍රෝඛලාමා yes Rekado Saba, Rekado Saba, Silu Denama, Rekale, O Swamini, Obege Namen Madajai, Obege Namen Madaswai, Obege Jamin, Obege Namen Mahatishen Jagraikai, Atishen Jagraikai, Oba Matula Sitinanisa, Oba Matula Sitinanisa, Siala Shirvada Labanava, Mangata Tabanade Ashirvadai, Maprakash Situenava, Mama me දේශයට ආශිර්වාදයක් මම මගේ ගමට ආශිර්වාදයක් මගේ නගරයට මම ආශිර්වාදයක් මගේ පවුලට මම ආශිර්වාදයක් මගේ දරුවන්ට ආශිර්වාදයක් මගේ දෙමව්පියන්ට මම ආශිර්වාදයක් මගේ රැකියාවට ආශිර්වාදයක් මම කරන ව්‍යාපාරයේ ආශිර්වාදයක් ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා කරන ව්‍යාපාරයේ ආශිර්වාදයක් ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ උදෑසන ස්තුති කරනවා මේ උදෑසන අපි කන්නලව් කරනවා ඔබ මගේ දෙවිඳුන් ඔබ මගේ රක්ෂස්ථානයයි ඔබ මට සියල්ල ජය දෙනවා ඔබ මට සියල්ල ජය දෙනවා මේ දේශයට මම බලපෑමක් ඇති කරනවා මේ දේශයට බලපෑමක් ඇති කරනවා මේ දේශයට මම ඔබ ගැන කියනවා ස්වාමිනේ මම ඉන්න ගමේ මම ඔබ ගැන කියනවා මම ඉන්න ගමේ මං ඔබව නියෝජනය කරනවා ස්වාමිනී මං ඉන්න නගරේ මං ඔබව නියෝජනය කරනවා මගේ නිවසට යාඥාව ලබා ගන්න මිනිස්සුයෝ එනවා සුව කිරීම සඳහා මගේ නිවසට මිනිස්සුයෝ එනවා මම මේ ලංකාවේ කොයිද සිටින්නේ මම ඔබගේ ආලෝකය ගෙනියනවා මම ඔබගේ ආලෝකය ගෙනියනවා මං ඔබගේ ප්‍රේමය ගෙනියනවා මං ඔබ උදෙසා ජීවත් වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ මාව තව ශක්තිමත් කරන්න ඔබ වහන්සේ මාව තව බල සම්පන්න කරන්න කියන්න උන්වහන්සේට යාඥා කරන්න උන්වහන්සේට යාඥා කරන්න ප්‍රකාශ කරන්න මුකෙන් ප්‍රකාශ කරන්න මුකෙන් දැන් කරන්න හැම කෙනෙක්ම ප්‍රකාශ කරන්න ආශිර්වාදයේ වචන ප්‍රකාශ කරන්න ආශිර්වාදයේ වචන කටර්ල ප්‍රකාශ කරන්න ඒ බලය ඔබ තුළට නිදහස් වෙනවා ඒ බලය දැන් එනවා ඒ බලය දැන් එනවා ඔබව ස්පර්ශ කරනවා දැන් ඒ බලය ප්‍රකාශ කරන්න yes lord touch them lord hallelujah ප්‍රකාශ කරනකොට බලයෙන් පූර්ණ වෙනවා ප්‍රකාශ කරනකොට ජය ලැබෙනවා ප්‍රකාශ කරනකොට ඔබ අත්පත් කරගන්නවා අද අත්පත් කරගන්න මේ මොහොතේ ජේසුගේ බලය තුලින් ජේසුගේ නාමය තුලින් ජය අත්පත් කරගන්න ජේසුගේ නාමය තුලින් ඒ ශක්තිය උපදවා ගන්නට කොරින්ති පොතේ කියනවා ශක්තිය උපදවා ගන්න කියලා දැන් උපදවා ගන්න ඒ ශක්තිය උපදවා ගන්න ශක්තිය ජේසුගේ නාමයෙන් වෙන කිසි නමක් නැහැ වෙන කිසි නාමයක් මුළු ලෝකෙහිම නැහැ there is no other name under heaven වෙන කිසි නාමයක් නැහැ ජේසුගේ නාමයෙන් hallelujah
අත්පොල සන්නාද දෙන්න ඒ බලය ගලාගෙන එනවා. බලය එනවා. බලය එනවා. ස්වර්ගයේ බලය ස්වර්ගයේ හඬ ඇසෙනවා. ස්වර්ගික හඬ ඔබට ඇසෙනවා. ඔබ අතිශයින් ජයග්‍රාහිකයි. අත්පොල සන්නාද දෙන්න උන්වහන්සේට. Hallelujah. හොඳයි මේ වෙලාවේ Thank පාස්ටර් you, ආමන්ත්‍රණ Jesus.